අද ඔන්න වෙසක් දවසේ. අපි ඉතින් උදේම ලෑස්ති වුණා පුංචි ගමනක් යන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලවත් එක්ක යනවා. දෙකටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් අපි මේ
නිලාවේලියේ බීච් එකට. ඉතින් බලමු අපි නිලාවේලියට ගිහිල්ලා මට වීඩියෝ කරගන්න පුළුවන් වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් මට වීඩියෝ කරගන්න බැරි වුණා. පුදුම සෙනගක් හිටපු නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ මාබල් බීච් එකට යන්න. බලමු මාබල් බීච් එකට ගිහිල්ලා ඔයාලට මාබල් බීච් එක පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි යන අතරමඟදී අපි කොහොම හරි නිලාවේලියේ බීච් එකේ බැහැලා හිටියා පැය 2:00ක් විතර. ඉතින් අපිට පොඩ්ඩක් බඩගිනි නිසා අපි කන්නත් නතර කරලා දැන් අපි ආපහු යනවා මාබල් බීච් පැත්තේ. ඉතින් අපිට යන අතරමඟදී තව ඉතින් අපි බලමු මාබල් බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා පාලමේ යන්න පුළුවන් වෙයිද කියලා හින්යා වලට. ඔන්න ඉතින් අපි ආවා මාබල් බීච් එකට. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඉතින් මේ වගේම තමයි නිලාවේලියත් හිටියේ මාර විදියට සෙනගක් හිටියා. අපි ආවෙත් මේකෙත් පොඩ්ඩක් වෙලා බහැලා ඉන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම කිව්වොත් අපිට වෙලාව මදි වුණා. අපි මෙතෙන්ට එනකොට 5:00 විතර වුණා. එන්න. ඉතින් බලමු ගෙදර එන අතරතුරේදී අපිට මොනවද වෙන සිද්ධි කියලා. ඉතින් අපි ආපහු එන අතරමඟදී ලස්සන දේවල් බලාගෙන එන්න පුළුවන් වුණා. මේ පාර ගොඩාක් අඩුයි, වෙසක් කූඩුත් අඩුයි, දන්සලුත් අඩුයි. අපිට ඔය එන අතරමඟදී හම්බුණා මේ අපායක්. හරිම ලස්සනට ඒ අපාය හදලා තිබ්බා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අධික ද්වේෂය, අධික ලෝභය නිසා මරණයෙන් පස්සේ විඥාණය ඕපපාතිකව නිරයේ ප්‍රතිසන්දිගත වෙනවා. වයසට ගියපු මහලු වෙච්ච ඉතාම ජරා ජීර්ණ වෙච්ච ගැහැණු මිනිස්සු දුටුවේ නැද්ද කියලා අහනවා. යම රජුරවන්ට බොරු කියන්න බෑ. ඉතින් අපි ඔන්න අපායත් බලලා ඉවර වෙලා අපහු ගෙදර එන්න පටන් ගත්තා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ?
කමෙන්ට් කරලා යන්න. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගෙත් එක්කම දිගටම එකතුලා ඉන්න. අදට ගිහිල්ලා නම් තවත් ලස්සන වීඩියෝ අරගෙන අනිවාර්යෙන් එනවා.